Next TV ස්පෝර්ට්ස් එකත් එක්ක එකතු වෙන්න ඔක්කොන්ට මම ආරාධනා කරනවා අද ඉඳන්නම් ස්පෝර්ට්ස් වලට ක්‍රිකට් වලට ආස කට්ටියට මම හිතන්නේ මේ අවුරුද්ද පිරෙන්නම මැච්ම තමයි ක්‍රිකට්ම තමයි තියෙන්නේ. ඉතින් මේ හැම මැච් එකකම ක්‍රිකට් වල හැම අප්ඩේට් එකක්ම අද ඉඳන් අපි non stop මේ 2026 අවුරුද්ද අරන් එන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් පළවෙනිම කියන්න ඕන අද රෑ 7ට 2026 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන පළවෙනි තරඟය තරඟාවලි කිහිපයක්ම තියෙනවා. තරඟාවලි මම පළවෙනි ටික කියන්නම් ලෝක කුසලානයට කලින්. ඒ කියන්නේ 2026 T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ. හැබැයි ඉතින් ඉන්දියාවේ මොන තරඟ ටික තියන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. මොකද මේ රාවට බංග්ලාදේශෙත් පොඩි ප්‍රශ්නයකට ඇවිල්ලා තිනවා. පාකිස්තාන තරඟ ටික කොහොමද ලංකාවේ තියන්නේ? බංග්ලාදේශ ප්‍රශ්නේ තව බංග්ලාදේශ තරඟ ටිකත් ඔක්කොම තියන්නේ ලංකාවේ. ඉතින් එහෙම වුණොත් මේ ලංකාවට මාර chance එකක් අරගෙන ටයිම් එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ 2026 අවුරුද්ද ක්‍රිකට් වලට මාරම අවුරුද්දක්. ක්‍රිකට් මැච්ම තමයි ක්‍රිකට් පිස්සන්ට තියෙන්නේ. ඉතින් අද රෑ 7ට දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමාන්විත T20 තරඟාවලිය. අද රෑ 4ට තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ සිකුරාදා රෑ 4ට දෙවෙනි තරඟය 11 වෙනි ජනවාරි 11 වෙනිදා ඉරිදා දඹුල්ලෙම තමයි තරඟ තුනම තියෙන්නේ. ඉතින් තරඟ තුන ඊට පස්සේ තියෙනවා පාකිස්තානයෙන් පස්සේ තියෙනවා මේ පාකිස්තානයෙන් ඉන්නේ අතරම මේ වර්ල්ඩ් කප් එකට සූදානම් වෙන්න ඕන හින්දා ලංකාවේ තියෙන හින්දා තමයි මේගොල්ලෝ මේ වර්ල්ඩ් කප් එකට කලින් ගොඩක් ඉංග්ලන්ඩ් ටීම් එකත් ලංකාවට එනවා. ඒ ඉන්නේ වර්ල්ඩ් කප් එක හින්දා. ඉතින් කලින් සූදානම් වෙන්න ඊට පස්සේ එංගලන්තයත් එක්කත් අපි දාගෙන තියෙනවා මේ ODI 3යි T20 3යි. ඒ ODI එක පටන් ගන්න ජනවාරි 22 අනිත් පැත්තට කියන ජනවාරි 15 වුණාට පස්සේ ජනවාරි 22 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සවස් 2:30ට ජනවාරි 24 දෙවනි ODI එක එක් දින තරඟය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ එකත් දවල් 2:30ට දිවා රාත්‍රී ක්‍රීඩාවක් ජනවාරි 27 තුන්වැනි ODI එක එංගලන්ත කණ්ඩායමත් එක්ක කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඒකත් දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙනවා. ඊට පස්සේ ජනවාරි 30 තියෙනවා එංගලන්තයත් එක්කම පළවෙනි T20 එක පල්ලේ කැලේ තියෙන එක. ඊට පස්සේ පෙබරවාරි 1 වෙනිදා සහ පෙබරවාරි 3 වෙනිදා දෙවෙනි සහ තුන්වෙනි එංගලන්ත කණ්ඩායමත් එක්ක තරඟ දෙක තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි කෙලින්ම පෙබරවාරි මාසේ ලෝක කුසලානයට සූදානම් වෙන්න ඕනේ. ඉතින් ලෝක කුසලානයට සූදානම් වෙන ගමන් විශේෂයෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුව වෙනස් වුණා. තේරුම් කමිටුව වෙනස් වීමත් එක්ක චරිත අසලංගයෙන් T20 නායකත්වය මොහොතකට ඉවත් කෙරුණා. ආයි දසුන් ශානකව කැප්ටන් කරා T20. ඉතින් දසුන් ශානකගේ නායකත්වයෙන් 2026 පළවෙනි තරඟය. ඉතින් තරඟාවලියේ ඊයේ හවස් වෙද්දී අපේ ස්කොඩ් එක ඊයේ හවස් වෙද්දී නම් කරා පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, කමල් මිෂාර. ඒ ටික නම් ප්‍රශ්නයක් නැහැ. චරිත අසලංක ඉන්නවා බැටින් කෙනෙක් විදිහට. ඊට පස්සේ කම්මිදු මෙන්ඩිස්, ධනංජය සිල්වා කාලයකට පස්සේ නැවතත් මේ අලුත් තේරීම් කමිටුව ගෙනල්ලා තියෙනවා ස්කොඩ් එකට. ඊට පස්සේ ජනිත් ලියනගේ, වනිදු අසලංක, මහේෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චම්බීර, නුවන් තුෂාර, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ඉෂාන් මාලිංග තමයි ස්කොඩ් එකට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ධනංජය සිල්වා ගෙනල්ලා තියෙනවා නැවතත් T20 ස්කොඩ් එක ඇතුළට. දසුන් ශානගේ ඉල්ලීමක් මතට ගෙනාවි කියලා කියන එක දන්නේ නැහැ. මොකද ධනංජය T20 වල ගොඩක් හොඳට සෙල්ලම් කරේ පූ ක්‍රීඩකයෙක් නෙමෙයි පහුගිය තරඟවල. නමුත් ඉතින් ගෙනල්ලා තියෙනවා දසුන් ශානගේ නායකත්වයෙන් පාකිස්තානයත් එක්ක අද පැවැත්වෙනවා පළවෙනි තරඟය. ඉතින් තරඟයේ සියලුම තොරතුරු අරන් එන්න අපි සූදානම්. තරඟය අතරතුරදී සහ තරඟයේ හයිලයිට්ස් ටික ඔක්කොම බලලා අපි අද රෑට වීඩියෝ එකක් කරමු තරඟය අවසන් වූ සැනින්. ඉතින් එකතුලා ඉන්න Next TV ස්පෝර්ට්ස් එකත් එක්ක හැමදාම අද ඉඳලා මේ අවුරුද්ද හොඳ නිවුස් ටිකක් තියෙනවා. ඉතින් බංග්ලාදේශ කණ්ඩායමේ නිවුස් එක තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම හිතන්නේ ලංකාවට ක්‍රිකට් වල හොඳම අවුරුද්දක් 2026 අවුරුද්ද කියන එකේ ඉඳන් එකතුලා ඉන්න මේ අපිත් එක මේ තරඟාවලි සියල්ලේම තරඟ වලට කලින් තරඟයෙන් පස්සේ ක්‍රිකට් වලට ආස ඔයාලට සියලුම විස්තර අරන් එන්න අපි සූදානම් වෙනවා Next TV ස්පෝර්ට්ස් එකත් එක්ක එකතු වෙලා ඉන්න.